හායි කොහොමද? කාලෙකින් වීඩියෝ එකක් දාන්නේ මේ පොඩක් බිසි වෙලා හිටියා. බිසි තාම පොඩි දේවල් ටිකක් වුණා. ගෙවල් දේවල්. ඒක නිසා මේ කිසි වීඩියෝ එකක් දැම්මේ නැහැ. අද මේ යනවා මෙයාගේ කාර් එකේ මේන්ටෙනන්ස් ඇවිල්ලා ඒක හදා ගන්න ටොයොටා එකට යනවා. ඒක මම තව වැඩ ටිකක් තියෙනවා කරගන්න මෝල් එකට යන්න ඕනේ. පොඩි ටිකක් ගන්න ඕනේ. හෝම් ඩිපෝ යන්න ඕනේ. ඊට පස්සේ අපි වාහනත් බලමු. අලුතෙන් තියෙන වාහන තියෙනවා නම් ඊට පස්සේ බලමු ඉතින් ඉස්සරහ මොකද වෙන්නේ කියලා. යකෝ. මෙයාගේ මේ ටොයිස් ටික අයින් කරගන්න ඕනේ. මේ පාරවත් පේන්නේ නැහැ. මේ පේන ඇතින් ටොයිස් හැමතැනම තියලා මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. පාරවත් පේන්නේ නැහැ. ඉතින් මේ ටොයිස් ටික තියාගෙන තමයි මෙයා ඉන්නේ. හරි දැන් ටොයොටා එක ගාව ඉන්නේ. මෙතන මේ තියෙන කැට්ලැක් එක ඊට හැප්පේ ටොයොටා එක තියෙන්නේ. ටොයොටා කියලා කතා කරලා ලංකාවේ අයියා කෙනෙකුත් ඉන්නවා. යාගෙන් තමයි වාහනේත් ගත්තේ. එයාත් එක්ක කතා කරලා මේක මේන්ටෙනන්ස් එකට දාලා ඊට පස්සේ හෝම් ඩිපෝ එක තියෙනවා. ඒකත් ඉන්නේ එහා පැත්තේමයි හෝම් ඩිපෝ එක. එතනින් ගිහිල්ලා හෝම් ඩිපෝ එක කරලා මේ පැත්තේ තියෙනවා අපේ මේ බෙතෙස්ටා මෝල් එක. මේ පැත්තට වෙන්නේ නේ. ඔව්. සයිඩ් එකේ තියෙන බෙතෙස්ටා මෝල් එක. මේ පැත්ත බෙතෙස්ටා මෝල් එක තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා. ඒ දෙකටම කරගෙන දාසේ වැටික් කරගෙන තමයි ඉන්නේ. පයින් යන දුර ඉතින් අපිට ඒක නිසා අපි මේ වාහනේ ආවේ. ඔව්. මෙතන ටෙස්ලා එක තියෙන මොඩල් S එක එහා පැත්තේ මොඩල් 3 එක. මේක මොඩල් S එක. ඕකට තමයි අන්ලිමිටඩ් මේ ඉලෙක්ට්‍රික් කම්පැනි. එහෙමද? ඒක ආයෙත් ගැන තමයි මම කියන්නේ. ඒක ලස්සනයි. මොඩල් S එක ලස්සනයි. මේකට නා හිත ගිය. නෑ ඒක මොකද්ද කියලාවත් හිතාගන්න බෑ. මට ඒක නෙමෙයි මට හිත ගියේ මේකට. මෙන්න මේකට. ඉන්ෆිනිටි නිසාන් එකේ ඒකලෝ ඉන්ෆිනිටි මේ පැත්තේ තියෙන ටොයොටා එක දැන් ටොයොටා එක මේ පැත්තේ තියෙනවා ඊට පස්සේ අනිත් පැත්තේ තියෙන කැට්ලක් එක ආවනේ මං අසෝ ජීප් එකට හෙල් පාට මේක මෙයාගේම කාර් එකේ ටිකක් හයි එන්ඩ් එක XL එක මං හිතන්නේ 24000 නමුත් ඔක ඉතින් තව වැඩි වෙන ඇඩ් වෙනවා 26000 ටෝටල් එක 34 වැඩ කරනවා මයිලේජ් නේ ඒක හොඳයි මේක SC2 ලස්සනයි නේ SC version එක ඒක ලස්සනයි කලර් එක ඒක මේක ඇවිල්ලා මේ අවුරුද්ද රිෆ්‍රෙෂ් වෙච්ච කැමරා එක කැමරා එක XSE වා මේ අතුරු බලන්න ෂීට්ස් රෙඩ් කරලා නේ ස්පෝර්ට් version එක ඒක ලස්සනයි ඒක ඉලෙක්ට්‍රික් එක මට දන්නේ ප්‍රියස් එකේ විදිහට තමයි මේ ඉස්සරහ අරගෙන තියෙන ඒගොල්ලෝ මේක 41 වැඩි කැමරා දැන් මෙහෙමයි මීට වඩා ගණනුත් යයි දැන් ට්‍රම්ප් මේ අර ටැක්ස් ගහන ඔව් ටැරිෆ් ගහන නිසා ඔය ගණන් කොහොමත් වැඩි වේද 41000 නේ 41 නේද හැබැයි 47 වැඩ කරනවා ගෑස් ඒ මොකද මේක මේ ඒගොල්ලන්ගේ දැන් එන හැම ටොයොටා එකක්ම මේ හයිබ්‍රිඩ් විතර තමයි ඉන්නේ ඒ නිසා මේ කැමරා එකත් හයිබ්‍රිඩ් කරලා අතුලත් නියමයි ෆුල් ලෙදර් සීට් කරලා සමහරයි ජීප් මොඩල් එකකට ගහපු එක ටොයොටා ඒකත් නියමයි ඒක උසයි ෂා ඒක නියමයි මේක නියම වාහනේ ඒක ජීප් version එක මේ අර කලින් කියපු අර ප්‍රියස් එකත් ආවනේ ඒ ප්‍රියස් එකේ මොඩල් එක තමයි ගහලා තියෙන කැමරා එකක් දැන් ලුක් එක මේ ගාන ගහලත් නැහැ මේක නසෑහෙන ගණන් ඇති මේ තියෙන ප්‍රියස් එක මෙතන දෙකක් තියෙනවා ප්‍රියස් මේක නිකන් බ්ලූ කලර් එක වගේ අරක රෙඩ් එක 40 ඇත්තට දැන් මේ ප්‍රියස් 2025 මේ අවුරුද්ද එක මේකේ කොච්චර ගෑස් වැඩ කරනවද 48 වැඩ කරනවා අරක මම හිතන්නේ කැමරා එකේ වැඩ කරේ 45 වගේ 47 ඕකේ හැබැයි ඉතින් මේක ගන්නකොට කැමරා එක ගන්න එක වාසි මොකද කැමරා එක ඉඩ තියෙනවා සාය ඔව් මේක පොඩ්ඩක් මේක පොඩි මේක ඇතුළේ පොඩ්ඩක් ඔව් කැමරා එක ගන්න එක වාසි මීට වඩා මම හිතන විදිහට දන්නේ නැහැ ඉතින් නමුත් අර මේ
දැන් පේනවද මේ ලුක් එක තමයි ඒගොල්ලෝ කැමරි එකට තරම් තියෙන්නේ. මේ තියෙන යූස් කරපු වාහන ටික ඒගොල්ලන්ගේ. මෙතන ජෙනිසස් එකක් තියෙනවා. මේක ජෙනිසස් නෑ. ඔව් ජෙනිසස්. ඒක ජෙනිසස් එකක් තියෙනවා. ජෙනිසස් කියන්නේ Hyundai තියෙන්නේ. Hyundai ලගේ අර දැන් Toyota කින් Lexus ගහනවා වගේ ජෙනිසස් ඇවිල්ලා Hyundai ලගේ මේ comfortable එක. Toyota Lexus මේක ජෙනිසස්. එකක් නියමයි ඇතුළ. Audi එකක් තියෙනවා. ඒකත් ඇතුළ මරුවේ ජෙනිසස් එක. ඊට පස්සේ මෙතන තියෙන්නේ Audi නේ. මේක Audi එක. Tesla එක. ඒක නම් තනි ක්ලීන් නේ. මාරම මිනිමලිස්ටික්. කිසිම දෙයක් නැහැ මිනිමලිස්ටික් නමුත් මරු ස්පේසිෆික් පැක් වගේ. 2023 Tesla Model Y long range limited warranty only. වැඩ තියෙන අර මේ ටෙස්ලා එකක් ගත්තොත් තියෙන්නේ ගයක් තියෙන්න ඕනේ ඉතින්. මම හිතන විදිහට charge කරන්න. මොකද නැත්තම් සුපර් charge එකකින් charge කරගන්න පුළුවන්. මේ වැඩේ වෙන්නේ අර charging time එක තමයි වැඩි. මේක charge කරන්න යනවා සාමාන්‍යයෙන් දන්නේ නැහැ ඒක depend සාමාන්‍යයෙන් එන ආව වගේ යන පැයක් විතර යනවා charge කරන්න. මේ තියෙන්නේ පිම්බිලා වගේ තියෙනවා. මම නම් ආසෙකට. ඒතර ඉඩ තියෙනවා. මේ කාර් මොඩල් එකට මම ආසයි. මේ තියෙන කැට්ලක් එක. ඒකත් නියමයි ඉතින් ඇතුළ. $48 කියන්නේ actually. 48 කියන්නේ ලොකු ගණක් වෙන්න තියෙනවා. කැමරේ ගත්ත මේකේ ගණන්. ඔව් ඉතින් almost 50. කැමරේ ගත්තේ ගන්න කියන්නේ ඒක ඊට වඩා ඒකම කැට්ලක්. මේක ලස්සනයි. මේක කැට්ලක් එක. වෙන ස්පෝර්ට් වගේ නේද? ස්පෝර්ට් වගේ කාර් එකක්. කැට්ලක්. දැන් ආවා මෝල් එකට. මෝල් එකට ඇවිල්ලා කඩවල් ටික බලාගෙන යනවා. මෝල් එකේ අර ලස්සන මේ ඇඳුම් තියෙන කඩයක් පේනවා මට. කෙල්ලන්ට නම් ලස්සන ඇඳුම් තියෙන අර මෙතන ඇඳුම් තියෙනවා අකීරා. කීර නිව් ඕපන් එකක් ඒක. තව තියෙනවා මේක ඇතුළට ගිහින් බලමු. වෙන පිස්සු ඇදිලා වගේ දැන් යනවා මේ ගේම් ස්පොට් එකට. ඒක දැකලා. ඕක හොය හිටියේ මේ මොකද්ද මන් දන්නේ ගේම් එකක් අඩුවට එනවා කියලා දැන් මේ පිස්සු ඇදිලා ඒකට යනවා. ආ 20ක් තියෙනවා ඩිස්කවුන්ට්. මේ ඇවිල්ලා අර Xbox එක මගේ ළඟ තියෙන PlayStation එකයි. ඔව් අනිත් PC නේ. PlayStation එක ගන්න. ඔයා දැන් ගන්නවද? මේ වාසිය තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනේ නැහැ. යූස් කරපුවා ගත්තොත් සම්මුතිය සෑහෙන ඩිස්කවුන්ට් එකක් ගන්න. Oh yeah. They can't come on. යූස් කරලා බ්‍රෑන්ඩ් නිව් ගන්නට ඇත්තටම වාසිය යූස් කරපුවා ගන්න. ඒක මේක බලන්න මොනවද මේක 52යි ප්‍රී ඕඩර් එකක් ගෝස් සුෂි මේක 52යි දුවා. ගණන්නේ. ඔව් ඒක ගණන්නේ. මෙතන තියෙන ගොඩක් දේවල් ඉතින්. කියුට් අයිටම්ක් තියෙන බෑග්ස් එහෙම.
socks ඒ games වලට හරියනවා හදලා. ෆොටෝ ඊට පස්සේ මේ වගේ මම දන්නේ මේක කවුරුද ගන්න කියලා ඩොලර් 10ක්. මේක හොඳයි. ඔව්. Kirby. Kirby. What is this අනේ? මේකට මොනවද දාන්න පුළුවන්? මේක ලස්සනට තියෙන එකක් Kirby. අතන ඉන්න පිකචු නේ? පිකචු. ඒක කවුද? මතකයි. මේ තව වැඩක් වෙනවා නේද? මොකද්ද? ඉවරද? ඒකේ සාන්දම් කියනවා මම. මොකද්ද? සොක්ස් එක? මගේ අරනකට දාගන්න පුළුවන්. Sonic. $10. මේ දිනේ නිකන් ටොයිස් ලයින්. ලොකු කැටලොග් එකක් තියෙනවා ඒක. ඒවා ගොඩක් මේ කට්ටිය තියාගන්න. ලස්සනට තියාගන්න. කලෙක්ට් කරන කට්ටිය ඉන්නනේ ඔය පිස්සෝ වගේ. ඒකත් ඉතින් $1. Lego. Lord of the Ring. මේක Lord of the Ring. උඩ මේ ඇහැ තියෙන Sauron. අයිත් එක Sauron මේක Lord of the Ring. අනේ දර පොඩි එකක් කියන්නේ. හොඳයි. මුලින් පොඩ්ඩක් අවුල් නමුත් දැන් රහයි බලන්න. මුලින් මෙයා මට බැන්නා. මම try කරන්න කියලා එකක් ගන්න කිව්වා. ගන්න ගියාම මෙයා බැන්න ගන්න මේ drink එකක් ගන්න නැතුව මේ try කරන්න drinks වලින් ඒව රහ නැහැ කියලා. නමුත් දැන් ඒක රහ ඒක mix කරන්න ඕනේ හොඳට. finally cowboy hat එකක් හම්බුණා මෙයාට නම්. ඒක හරි. මමන් මේ glasses වල. හරිද? දැන් එහෙනම් යන් කාර් එක ගන්න. ඔව් ෆයිනලි මේ කඩේකට ගිහලා ඇඳුම් ගන්න කීයක් වෙලා ගියාද? 70ක් ඔෆ් තිබ්බා. ඒකෙන් දෙක තුනක් ගත්තා ඉතින්. 70ක් වුණා ඉතින් ගාන ටෝටල් ආවම ටිකක් ගන්න. මෙයාට හැට් එකක් ඕනේ කියලා කව්බෝයි හැට් එකක් ඕනේ කියලා හොයන එතනක් තිබ්බ එතන හැබැයි තිබ්බේ ඔක්කොම ලේඩීස් ඒක නිසා දැන් යනවා මෙයා දැන් ඔන්ලයින් බලලා කඩේ ඒකේ බලනවා දැන් මේ හැට් එකක් තියෙන තැනක් හොයාගෙන යනවා ඒක ගන්න. දැන් ඉතින් වාහනේ එනකන් ඉන්නවා මෙයාගේ ආසාව සංසිඳුණා. දැන් හරි. දැන් මේක දාගෙන හැමතැනම යනවා. ඒක දාන්න. දැන් මේ වාහනේ එනකන් වේටින් අපි. හරි දැන් අපි වාහනේ ගත්තා. ඒගොල්ලෝ වාහනේ හොදලා දීලා. ඒකට නම් මට සතුටුයි. ඔව් දැන් මේ එතන ටොයටර් ගාම තමයි හෝම් ඩිපෝ එක. අපි මුලින් මෝල් එකට ගියා. මොකද හෝම් ඩිපෝ එකෙන් අපිට ගන්න ඕනේ මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඒක නිසා අපි මුලින් මෝල් එකට ගියේ අර දුන් අරව මේවා ගන්න. දැන් අපි ආවා හෝම් ඩිපෝ එකට. එතනට ගිහිල්ලා ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගන්නවා. මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. බලමු එතනට ගිහිල්ලා. හොඳයි. මම ආස මේ පළවල. මේව නම් මොකෝ මේ. මේවා කොහොමද මම ගන්නේ හදන්න. ඒක ඩිරෙක්ට් මේ සන්ලයිට් එකෙන් අයින් කරන්න එක කියන්නේ. ඩිරෙක්ට් සන්ලයිට් එක අවොයිඩ් කරන්න කියලා තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් වල. must be soon. ආයිචරේකට. ආවිකේ මොකක් කර උඩින් තියන්න ඕනේ තේරුම් ගන්න නැත්තම් මේ අපි එන්නේ නෑ පොඩි. මම නම් ආසෙ මේ කැක්ටස් වල. ලස්සනයි පොඩි ළමයා ඒවා. පොඩි නේ ලොකුවට ඕනේ. මේක ලස්සන. ඒවට හරියට මේ ස්නේක් කෙනෙක් වගේ. මම ඕවා හදලා තියෙනවා. ඔයාගත්ත. ෆයිනලි මේක මේ වගේ තමයි හැවුවේ ඉතින් ලොකු එකක් මේ ගන්න. මම අන්තිමට ඒක ඩැමේජ් වෙලා වගේ තේරෙන්නේ නැද්ද? නෑ ඒ සමහර ඒවා තියෙනවා ඉතින් මෙතන සෙට් එකේ බලන්නකෝ. ඔය බලන්නකෝ. මේක 16 යනවා. අර වතුර හිම. ඔයා වතුර විදින අපිට දෙන්න.
Hi. Hello. දැන් ඔන්න ගත්ත පැල ටික. මෙයාගේ ස්නේක් පැල. මෙයාවයි මේකක් ගත්තා තව ස්නේක් ප්ලාන්ට් එකක් ගන්න ඕනේ. අපි ඒක තැනකින් බැලුවා ඒක ලොකුයි. ඒක අපිට ඒක අර වාජනේ හරියන්නේ නැහැ. ඒක නිසා මෙතනින් ගන්නවා. මෙතන මේ අපිට හරියන්නේ ස්නේක් ප්ලාන්ට් එකක් තිබ්බේ නෑ ලොකු. ඒ නිසා මෙයා මේක තිබ්බා මේක ගත්තා. මේක 14යි ගන්න. ඊට පස්සේ මෙයා 16යි. මේ ස්නේක් ප්ලාන්ට්. මේකත් අර එක ලේඩි කෙනෙක් අරන් යනවා දැකලා එයාගෙන් අහලා කොහෙද තියෙන්නේ කියලා ගත්තා. එච්චරට පැල හොයා ගන්න බෑ. ගොඩක් මිනිස්සු පැල ගන්නවා. හෝම් ඩිපෝ එකේ පැල තියෙනවා හොතට. ගෙදරට අවශ්‍ය බඩුත් එක්ක. එහෙම තමයි පැල ටික. ලස්සනට තියලා ගේත් හදලා ලස්සනට අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මෙතනින් අපි වීඩියෝ එක ඉවර කරනවා. Okay. Bye. Bye.